හරි අද අපි අරන් ඇවිල්ලා තියෙනවා අලුත් කම්පොනන්ට් එකක් ඔයගොල්ලන්ට පේනවා මේක බේස් ඇම්ප්ලිෆයර් එකක් විදියට සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරා මේක වෙනස්කම් කරමින් මේ මොඩල් එකම අපිට කාලයක් තිස්සේ මාකට් එකට ආපු ඇම්ප්ලිෆයර් එකක් ඉතින් මේකේ අද වෙනකොට ඔක්කොම ඔප්ෂන් ටික මේකට ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය කාසට් එකකට පාවිච්චි කරන්න පුළුවන් එතකොට අපි සාමාන්‍යයෙන් දැනට අපි පාවිච්චි කරන Bluetooth කියන සිස්ටම් එක ඒකේ capability එක තියෙනවා එතකොට USB micro SD එක එතකොට මේකේ audio input එකකුත් තියෙනවා ඉතින් මේක පොඩියට තිබුණාට මේක වැඩ ගොඩක් කරන්න පුළුවන් කම්පොනන්ට් එකක් මේක ඉතින් මිට කලින් ආවේ මේක USB විතරයි ඉතින් අද වෙනකොට මේක රේඩියෝ USB Bluetooth මේ හැම දෙයකින්ම සමන්විත එකක් අනික මේකේ විශේෂත්වය තමයි මේකේ වොලියුම් කන්ට්‍රෝලරට අමතරව ට්‍රිබල් බේස් අල්ට්‍රා ඇවිල්ලා තියෙනවා කන්ට්‍රෝලර්ස් ඉතින් මේකේ අවුට් එක විදියට ට්වීට් අවුට් එකක් ඇවිල්ලා තියෙනවා මේක බේස් අවුට් එක මම මේකේ මෙතන තමයි මේකේ ට්වීට් අවුට් එක මම මේක යටපැත්තෙන් පාසල වලට රන් තියෙනවා මේක මේ විදියට ඉතින් මේකේ හරි බේසික් පෙනුමක් තියෙන්නේ ගොඩාක් කැලි නෑ අපි දන්න සාමාන්‍යයෙන් අපි උඩ කලින් කතා කරපු HS180 CS186 YA190 වගේ ඇම්පල වගේ ලොකු ට්‍රාන්සිස්ටර් මොකුත් නැහැ. හරි බේසික් පෙනුමක් තියෙන්නේ. මේකේ ලොකෝටම පෙන්න තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර් එක. මේක වෝල්ටේජ් එක ස්ටේබල් කරන වෝල්ටේජ් එක ස්ටෙප් ඩවුන් කරන්න කියන්නේ මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට වෙලා තියෙන්නේ. මේක අපිට පෙනෙන මෙන්න මෙතන තියෙන පවර් IC එක. මේක තමයි ඇම්ප්ලිෆයර් එකේ audio එක ඇම්ප්ලිෆයි කරලා දෙන්න බලවර දෙකේ විදිහට පාවිච්චි වෙන්නේ මේකේ කෝඩ් නේම් එකක් නම් හරියට පේන්නේ නැහැ මොකක් හරි හේතුවකට ඒක පොඩ්ඩක් මම හිතන්නේ කොමැ කියලා හෝ නැත්නම් මේ මොඩල් එකේ දාලා නැතුව යන්න ඕනේ මේක ගොඩක් වෙලාවට TDA IC එක පෙනුම තමයි තියෙන්නේ ප්‍රමාණෙත් ඒ වගේ ඔව් ඒකේ තියෙන පාත් ටිකත් ඒ විදිහ තමයි තියෙන්නේ ඉතින් මෙතන සම්පූර්ණ වටේ හිට් සින්ක් එක තියෙනවා මේක ඩබල් සයිඩ් බෝඩ් එකක් නන් නෙවෙයි සිංගල් සයිඩ් මෙතන බ්ලූටූත් රිසීවර් එක ඇන්ටනාව FM ඇන්ටනාව මේ සම්බන්ධලා තියෙනවා ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මම මේක දැකපු මේක ගෙදර කරන්ට් එකට එනවා 230 AC කරන්ට් එකට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ ජැක් එක මේකත් සමගම ලැබෙනවා මේ කෝඩ් වයර් එක. ඉතින් මේක මේව සම්බන්ධ කරලා අපිට මේක ඩිරෙක්ට් කරන්ට් එකට සම්බන්ධ කරන්න පුළුවන් ගෙදර පාවිච්චි කරන්න. ඒක මෙතන එළමේ ට්‍රාන්ස්ෆෝමරය හරහා මෙතන මේ ඩයොඩ් වලින් ස්මූත් වෙලා මේ පවර් IC එකට බලය සපයනවා. අනිත් කාරණේ තමයි මේකේ 12 වෝල්ට් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ IC එක අපිට පේනවා මේ IC එක වෝල්ට් 12 ඉඳලා වෝල් මේක දාලා තියෙනවා වෝල් 24 කියලා. ඒ කියන්නේ මේ වෝල් 24 සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපි බස් වල වගේ, ලොරි වල වගේ. එතකොට මේක මේ උපකරණය මේ ඇම්ප්ලිෆයර් එක දැනට පාවිච්චි වෙන ඕනෑම වාහනයකට හෝ ගෙදර පාවිච්චියට හෝ කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක විශේෂත්වයක්. වෙන කිසිම ඇම්ප් එකක් මේ විශේෂාංග වලින් මේ ඔප්ෂන් වලින් ඇවිල්ලා නැහැ. ඒක කියන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේක කිසිම වෙනම අමතරව පවර් සප්ලයි යුනිට් නැතුව මේක ඩිරෙක්ට් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලට එතකොට මේ IC එක බල ගන්නවන්න වෝල්ට් 12ත් වෝල්ට් 27ත් දෙන්න පුළුවන්. හැබැයි එතකොට වෝල්ට් 12ක අපි සාමාන්‍ය වාහනයක කාර් එකක වීල් එකක වෑන් එක වගේ බැටරි එකෙන් දුන්නාට මේක සමහරක් වෙලට මේකේ හොඳම පවර් එක ගන්න බැරි වෙනවා. මොකද වෝල් 24 වෙනකන් තියෙනකොට වෝල් 24 තමයි මේකේ වැඩි ප්‍රමාණය. එතකොට තමයි ඒකේ දෙන මේක තියෙන උපරිම වොට් ගාන එළියට දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය සවුන්ඩ් එකක් 12 එනවා. වෝල් 24 දින සවුන්ඩ් එකක් එනවා.
ඊට අමතරව මේ 230 කින් එන කරන්ට් එක මේකෙන් ගන්නට සකස් කරලා තමයි මේ ඩයෝඩ් හරහා මේ IC එකට එන්නේ. ඉතින් මෙතන තියෙන කොටස මෙතන වහලා තියෙන්නේ. මේක තමයි මේ AV receiver එක, USB, Bluetooth option ටික, මේ controls ටික ඔක්කොම මේ කොටස තමයි. මේ සම්පූර්ණ වටේටම heat sink එකක් ඔයගලන්ට පේනවා. ඉතින් මේකේ හොඳ heat එකක් එනවා. ඉතින් මේකට මේ වගේ infrared remote එකක් ලැබෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. ලොකු වැඩ කොටසක් නම් මේ රිමෝට් එකෙන් කරන්න බෑ. නමුත් අවශ්‍ය වැඩේ මූලික දේවල් ටික කරගන්න පුළුවන්. ඒ වගේම 3.5 කේබල් එකක්, සාමාන්‍ය කේබල් එකක් අපිට ලැබෙනවා. ඉතින් මේක සාමාන්‍ය අංග සම්පූර්ණ කිට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් වෙළඳ පොලේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 1500කට වැඩිය 1800ක් 2000කට මෙහායි මේක උපකරණය මේ ඇම්ප්ලිෆයර් එක මිලදී ගන්න පුළුවන්. තව විශේෂත්වයක් තියෙනවා. මේක මේ වගේ පොඩියට තිබුණාට, මේක IC පොඩි වුණාට මේක හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගන්න පුළුවන් ඇම්ප් එකක්. මම ඔයගොල්ලන්ට චෙක් කරලා පෙන්නන්නම්. මේකේ මම පවර් එක හරියටම මැනලා කැල්කියුලේට් කරේ නැහැ වොට් කොච්චරද කියලා. දල වශයෙන් වොට් 50කට වැඩිය වොට් 100කට අඩු අතර අනිවාර්යෙන් මේ රේන්ජ් එකේ හොඳ පවර් එකක් මේ ඇම්ප්ලිෆයර් එකෙන් ගන්න පුළුවන්. මේකේ ට්විටර් සද්දෙත් මේක එනවනම ලයින් එකකින් දීලා තියෙන නිසා ඇත්තටම මේක සම්පූර්ණ කම්පොනන්ට් එකකට අපි කියන්නේ බූම් බොක්ස් එකක් වගේ වුණත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒ වගේ එකකට උනත් ගලපෙනවා. ඕනම කරන්ට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේකට අපි පවර් දීලා බලමු. මම දැනට නම් 230 කරන්ට් එකෙන් දෙනවා. ඊළඟ අපි ohms 8ක watt 400ක අඟල් 8ේ වූපර් එකක් මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා අපි බලමු සම්බන්ධ කරලා. ඒකෙන් බලමු මේකෙන් කොහොමද කොච්චර දුරට වැඩක් ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ වූපර් එකට තමයි අපි මේක සම්බන්ධ කරන්නේ. මේක ටිකක් ලොකු වූපර් එකක්. ඔයගලන්ට පේනවා. ohms 8ක watt 400ක වූපර් එකක්. ඉතින් මේක ටිකක් ලොකු මැග්නට් එකක් අඟල් 8ක හොඳ බේස් වූපර් එකක්. අපි බලමු මේක ටිකක් හොඳ ඇම්ප් එකකින් රන් කරන්න පුළුවන්. හොඳ ඇම්ප් එකකින් පවර් එක දෙන්න පුළුවන් වූපර් එකක්. බලමු අපි මේ පොඩි ඇම්ප් එකෙන් කොච්චර දෙයක් මේ වූපර් එකට කරන්න පුළුවන්ද කියලා. බලමු. එතකොට දැන් මම මේ වූපර් එකම තියෙන ස්පීකර් සිස්ටම් එකක් තමයි මේ තියෙන්නේ. සෙටප් එක. ඔයගලන්ට පේනවා. මේක ඉතින් අපි බලමු මේකේ කොහොමද සවුන්ඩ් එක කියලා. මේ පොඩි කම්පොනන්ට් එකෙන් කොච්චර දුරට හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්ද කියලා. හරි. මම දැන් මේක වයර් කමුණලා තියෙන්නේ ප්‍රධාන ලයින් එකට. කරන්ට් එක දීලා ස්විච් එක මෙතනින් දා ගන්නවා. The Bluetooth device is ready to pair. The Bluetooth device is connected successfully. පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් නම් මේ සවුන්ඩ් එක මම ලයිව් වහන නිසා මම දන්නවා මේකෙන් සවුන්ඩ් එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් නම් headset එකක් හරි 2.1 සබ් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා මේකේ බේස් සවුන්ඩ් එක අහන්න පුළුවන් එකක්. ඔයගොල්ලෝ සවුන්ඩ් එක අහන්න. එතකොට ඔයගලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ පවර් එකක් මේකෙන් ගන්න පුළුවන්ද කියලා. මම දැන් මගේ ෆෝන් එක Bluetooth වලින් කනෙක්ට් කරලා තියෙන ඔයගලන්ට පේනවා. මම මේක ප්ලේ කරන්න.
හරි ඔයගලන්ට පේනවා ඉතින් හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් මේ යුනිට් එකේ. ඉතින් මේක ගොඩක් වෙලාට ඔයගලන්ට පුළුවන් මේ යුනිට් එක සම්බන්ධ කරලා බූම් බොක්ස් එකක් වගේ මොන හරි අලුත් සිස්ටම් එකකට මේක සම්බන්ධ කරලා හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේකෙත් මේ ඔයගලන්ට පේනවා මේ වූප් එක හොඳට කෝන් එක වැඩ කරනවා. එතකොට ඉතින් මේක මෙච්චර ලොකු වූප් එකක් වෙලත් හොඳ බොඩ් ගාන වැඩි එකක් වෙලත් මේ පොඩි උපකරණයෙන් මේ පොඩි ඇම්ප් එකෙන් හොඳ අවුට්පුට් එකක් දෙනවා මේ වූපර් එකට. ඉතින් මගෙත් ඉස්සරහට බුම් බොක්ස් එකක් මම හදනවා. ඒකට මම මේ යුනිට් එක තමයි පාවිච්චි කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඒ යුනිට් එකත් රිවිව් එක ඔයගලන්ට අරන් එන්න. හරි අද අපි වීඩියෝ එක මේකෙන් ඉවරයි. මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ නොදන්න දේවල් නොදන්න දෙයක් අලුත් item එකක් දන්න item එක නොදන්න විස්තර ටිකක් අද මම review එකෙන් ගෙනාවා කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.